ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් දයිත ඔෆිසියල් YouTube channel එකෙන් ගේන අලුත්ම වීඩියෝ එකක් එක්ක අද ඔයගොල්ලෝට කියලා දෙන්නේ මෙන්න මේ වගේ ඔෆිසියල් community post එකක් කොහොමද හරියටම හදාගන්නේ කියලා Pixel Lab application එක පාවිච්චි කරලා ෆෝන් එකෙන් කොහොමද හරියටම හදාගන්නේ කියලා හරියන වැඩි කතා නොකිය අපි යමු වීඩියෝ එකට. හරි. දැන් ඔයගොල්ලෝ Pixel Lab app එක ඕපන් කරගන්න. app එක ඕපන් කරගෙන ඉවරලා එතන තියෙනවා මේ කොටු දෙක. යටම මේ කොටු දෙක ඔබලා මේ කලර් එක black දාගන්න. black දාගෙන ඉවරලා මේ text එක මෙතනින් delete කරගන්න. ඊට පස්සේ මෙතන වම් පැත්තේ උඩම තියෙනවා plus icon එක. plus icon එක click කරලා from gallery දීලා ඕන ෆොටෝ එක දාගන්න. මම මේකට මගේ YouTube channel එකේ screenshot එක දාගන්නවා. ලං කල්ල ලස්සනට හදාගන්න එක. ටික පොඩි කරමු. හරි මේක පොඩි කරනකම් මම කියනවා මේ වගේ වීඩියෝ දිගටම බලන්න මම subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. මම කලින් වීඩියෝ එකක් දැම්මා හේෂන් ටෙක්නික් එකේ thumbnail එකක් හදන එක. ඒක හැදුවේ මේ විදියට නෙමෙයි. ඒකත් බලන්න මම මේ link එක description එකේ දාලා තියන්නම්. Free Fire trending logo එකකුත් හදුවා. ඒක link එක මම description එකේ දාලා තියන්නම්. ඒ ටිකත් බලන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. හරි එහෙනම් මේක අපි හදමු. ඔන්න හරි. දැන් අපිට තියෙන්නේ මේක අර වටේට ලස්සනට glowing එකක් ඇඩ් කරගන්න. මෙතන මේ මැද තියෙනවා ඇති පුංචි බෝලයක් මේ යකුරට එහා පැත්තේ. ඒක ක්ලික් කරලා මේ හරි දිප්පි ස්ටිකර් කියලා මැද බෝල ක්ලික් කරලා මෙතන මේ පේනවා ඇති ස්ටිකර් කියලා එකක් තියෙනවා. ඒකට මේ layer panel එකට අපි lock කරගමු. හරි. ස්ටිකර් කියන එක select කරලා මේ මෙතනින් ඔයගොල්ලෝ පේනවා ඇති මේ එකක් එනවා. ඒක ආවට අපි මේ හරිය දුන්න මෙතන මෙතන ස්ටිකර් panel එක මෙතන යට හරිය දීපු ගම ඒක නැති වෙලා යනවා පේනවා ඇති. ඒක අපිට මේ මෙතන පේනවා ඇති උඩම මේ Pixel Lab කියන එක තැන තියෙනවා මේ ඊතලයක් ආපහු පිටිපස්සට ගන්න. අන්න ඒකේ බුවට පස්සේ පේනවා ඇති මේ glowing එක ඇවිල්ලා තියෙනවා. මේ glowing එක මේ size එකට විතර lock කරලා අපි මේකේ color එක මාරු කරගමු. color එක මන් දෙනවා මෙතනින් කහ පාට දීලා එතන අපි stroke එක දෙමු. අපි stroke එකත් කහ පාටට දෙමු. stroke එක අපි එකට විතර දාගමු. එකට විතර දාගෙන මේ අයිනකින් තියාගමු. ඒක ඔය විදිහට අයිනකින් තියාගෙන ඒකේ තව කොපි එකක් මේ වටේට දාගමු. ඒ කොපි අරගෙන මේ හතර පැත්තරම දාගන්නවා. ඔය විදිහට මෙහෙම අරගෙන කොහොම දාගමු. පැත්තේ තව ටිකක් ගැටට ගමු. හරි. දැන් අපිට තියෙන්නේ ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න. මේ ලේයර් ටිකත් අපි මේ විදිහට ලොක් කරගෙන අපි ටෙක්ස්ට් එක ඇඩ් කරගමු. මෙතන ටෙක්ස්ට් කියලා එකක් තියෙනවා. ඒ ටෙක්ස්ට් කියන එක ඔබලා දැන් මගේ subscribers ලා 50නේ complete උනේ. මෙතනින් එකටම 5 type කරගන්නවා. 5 type කරගෙන ඉවරලා අපි මේ විදිහට ලොකු කරගන්නවා. ලොක් කරගෙන ඉවරලා ඔයා ගාව තියෙන මොකක් හරි bold font එකක් use කරන්න මේකට. නැත්තම් පහේ ඉලක්කම කැපිලා පේන්නේ නැහැ. මම මේකට මෙතන use කරගමු. මේක හැමෝම ගාව තියෙන ඉලක්කන්නේ. මෙතන මේ chunk 5 කියන එක select කරගන්නවා. ඊට පස්සේ මේ පහේ ඉලක්කම ලොකු කරගන්නවා. ලොකු කරගෙන මේක අපි stroke කියන එකට ගිහිල්ලා stroke එක දාගමු black වලට දාලා කොහොම හතරට දාගමු stroke කියන එක. ඊට පස්සේ එතන shadow කියලා එකක් තියෙනවා. shadow කියන එක අපි enable කරගමු. ඒක enable කරගෙන දැන් අපි බිඳුව මෙතන type කරගමු. බිඳුව type කරගමු. බිඳුව type කරලා ඒකත් මේ විදිහටම lock කරලා අර font එක add කරගමු. එකම font එක add කරගන්න නැත්නම් කැත වෙනවා. මේ විදිහට add කරගමු. මේ font එක තව ටිකක් අපි lock කරගමු මේ text එක. lock කරගෙන ඉවර වෙලා මේ බිඳුව දාන්න ඕනේ. මේ පහේ ඉලක්කමට යටි. කොහොම දාන්න. ඊට පස්සේ පේනවා ඇති 3D look එකක් ඇවිල්ලා තියෙනවා.
මේකටත් ස්ට්‍රොක් එක ඇඩ් කරගමු මේ බිඳුව ඉලක්කමට. ඔය විදිහට ස්ට්‍රොක් එක බ්ලැක් ඇඩ් කරලා ෂැඩෝ එක දාගමු. හරි. ඒක ඉවර අපි ටික පොඩ්ඩක් මේක හැඩයට හදාගමු මෙහෙම උඩට කරලා පොඩ්ඩක්. ඔන්න ඔය වගේ. හරි. දැන් අපි මෙතනින් thank you කියලා මේව කරගන්න ඕනේ. දැන් අපි මේක තව ටිකක් උඩට අරගමු. පහ ඉලක්කමත් පොඩ්ඩක් කොහොම දාගමු. දැන් අපි thank you කියන එක දාගන්න ඕනේ. thank you කියන එක කාලේ මෙතන subscribers කියන එක දාගමු. bold font එකකින් දාගමු. subscribers කියන එක දාගෙන මෙතන bold font එකක් දාගමු. තියන superior bold font එක දාගන්න මෙතෙන්ට. subscribers කියලා දාගෙන ඔය හරියට විතර දාගමු subscribers කියන එක. මේක අපි කලර් එක අපි කහ පාටට දාගමු. එතකොට පොඩි ලුක් එකක් එනවා. ඔක්කොම එකම කලර් එකට දැම්මම පස්සේ කිසි ගතියක් නැති වෙනවා. මේක කහ පාටට දාගෙන shadow එක enable කරගමු. shadow එක enable කරගෙන opacity අපි මේකේ shadow එක කහ පාටට දාගමු. කහ පාටට දාගෙන මේකේ opacity එක පොඩ්ඩක් අඩු කරගමු. 45ට වගේ. ඊට පස්සේ දැන් මෙතනින් thank you කියලා දාගමු. thank you කියනනේ මම නම් මේ flash board එකේ font එකක් ඇඩ් කරගන්නේ. ඔයගොල්ලොත් flash board තමයි හොඳ font මේ keyboard එක දැන් මේ ඇවිල්ලා තියෙන. මම ගාවේ මේ font එක නෑ මේ පේනවා ඇති. ඒ font එක මම ගාව නැති හින්දා මම flash board එකේ font එකකින් දාගන්න. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් එහෙම නැත්තම් flash board එකකින් තමයි ගන්න වෙන්නේ. මම thank you කියන එක දාලා මෙහෙම හර්ෂයාදී ලකුණක් දාගන්නවා. ඊට පස්සේ මේකත් අපි මේ විදියට ලොකු කරගමු. ටෙක්ස්ට් ස්ටයිල් ලියා ඔන්න ඔය විදියට පොඩ්ඩක් 3D විදියට ඔන්න ලොකු කරගමු. ලොක් කරගෙන ඉවරලා අපි මේකට shadow add කරගන්න ඕනේ. stroke එක දාගමු පහට විතර දාගමු. පහට දාගෙන අපි shadow එක add කරගමු. shadow එක add කරලා අපි මෙතෙන්ට පොඩි වැඩක් කරන්න ඕනේ. thank you කියන එක පොඩ්ඩක් පැත්තකට දාලා මෙතන තියෙනවා අපි draw කියලා එකක්. ඒ draw කියන එක අපි මෙතන color එක black තෝරලා draw කියන එකට ගිහිල්ලා color එක black තෝරලා මේ blur එක දාගමු 15ට විතර. ඊට පස්සේ pen size එක අපි 20ට විතර දාගමු. 20ට 25ට වගේ. ඊට පස්සේ අපි ආපහු මේ ඉල්ලක 20ට වගේ දාගෙන 20ට 25ට වගේ දාගෙන ඉවරලා බ්ලර් එක දාගමු 15ට. දැන් මේක මේ විදිහට ඇඳගමු. ඇඳගෙන ඉවරලා මොකද කියලා thank you කියන එක ඒකට උඩින් දාගන්න ඕනේ. මේ බ්ලර් එක අපි දාගමු subscribers කියන එකටත් යටින් දාගමු. නැත්නම් මේ subscribers කියන එකට උඩින් පේන ඔය විදිහට දාගෙන හරි thank you කියලා කොහොම දාලා මේක දැන් හරි මැද්දට ගන්න ඕනේ අපි. මේ විදිහට මේක මැද්දට ගමු. හරි පොඩ්ඩක් adjust කරලා ඔන්න ඔය විදිහට size එකත් අඩු කරලා ඉවරලා ලස්සනට හදන්න තියෙන්නේ. ටෙක්ස්ට් එක වැඩි දෙයක් නැහැ, සරලයි. ඔය විදිහට තමයි හරියටම community post එක නිර්මාණය කරගන්නේ මේ ඩිසයින් එකට. ඊට පස්සේ මෙතන මේ sim එකක් වගේ icon එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා save as image ගිහිල්ලා ඒක png දාලා quality එක ultra දාලා මේ විදිහට download කරගන්න තියෙනවා. ඊට පස්සේ මේක ඔයගොල්ලෝ gallery එකට save වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. මා subscribe කරන්න bell icon එක තෝරලා දාලා තියාගන්න. මම අර වීඩියෝ එකේ link description එකේ දාලා තියෙනවා. හැමෝම බලන්න මේ දෙක.
එහෙනම් අදට මං කැපෙනවා. ජය වේවා හැමෝටම. This could go on for